hello guys, මේ වීඩියෝ එකකින් කරන්න අද XM කියන බ්‍රෝකර් ගෙන් හම්බෙන ෆ්‍රී ඩොලර් 30 අරගෙන XM ට්‍රේඩ් කරන්න account එකක් ක්‍රියේට් කරගන්න විදිහ තමයි කියලා දෙන්නේ. පහළ දාලා තියෙන description එකේ තියෙන link එකෙන් ගියාට පස්සේ මේ වගේ interface එකේ මේ රතු පාට තියෙන button එක continue on the web කියන click කරන්න. ඊට පස්සේ මෙතන මේල් එක ගහන්න ඔයාලගේ password එක create කරන්න. ඊට පස්සේ මේ step එකෙන් පස්සේ මෙතන ඔයාලගේ simply දෙයක් කරන්න තියෙනවා. ඔයාලගේ first name එක, last name එක, middle name එක, postal code එක, address එකයි, phone number එක දාලා add financial කියන කොළ පාට button එක tick කරන්න. ඊට පස්සේ මේ වගේ තැනකට එනවා. මෙතන කරන්න තියෙන්නේ yes කියන එකට ටික් එක දාලා continue කියන එක ඔබන්න. මේ ස්ටෙප් ටික මග අරගන්න නැතුව මේ විදිහට කරන්න. සරල account එක create වෙනවා. ඩොලර් 30ත් ඒ විදිහට මාලට claim කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ interface එකට ආවට පස්සේ මේකේ default ඇඩ්ලා තියෙනවා. ඔයාලගේ trade කරන MetaTrader 5 කියන ඒක වැටලා තියෙනවා. ඊට පස්සේ standard lot ගන්න වැටලා තියෙනවා. ඒක default වැටෙනවා. මෙතන leverage කියන ඔයාලට දාගන්න පුළුවන් 1.888 හරි 1.1000 හරි. මම 1.1000 දාන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. currency fair එක USDT. මෙතන අනිවාර්යෙන් yes I wish to the bonus කියන එක click කරලා යට තියෙන tick එකක් දාලා continue කියන එක වන්න. මෙතන කලින් දා password එකම දානවා නම් හොඳයි. මොකද ඔයාලා account එක වෙන කාටවත් දෙන්නේ නැත්නම් වෙන කාට හරි දෙන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලගේ මෙතන account එක මේ password එක වෙනස් එකක් දුන්නාට කමක් නැහැ. මෙතන කලින් එකම දෙනවා නම් හොඳයි. හරිද? දීලා හොඳ strong password එකක් දෙන්න කලින් දුන්නා වගේම මේ ඒ කියන්නේ symbols capital ලකුරක් අංකයක් තියෙන එකක් දීලා complete දෙන්න. කලින් දුන්න එකම දෙන්න ඕන. අලුත් එකක් දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේ interface එක ඔයාලට පෙන්නන්නේ ඔයාලා MetaTrader කියන app එකට log වෙද්දී එතන log වෙන්න ඕන ID එකයි platform type එක තියෙනවා. ඒක MT5 කොහොමත් screenshot එකක් ගහලා අනිවාර්යෙන් තියාගන්න. ඊට යටින් තියෙනවා MetaTrader save එක. ඒ කියන්නේ ඔයාලා log වෙන broker ගේ save එක. ඒක search කරලා තමයි ගන්න තියෙන්නේ. මම ඉස්සරහට කියලා දෙන්න ඒක කොහොමද log වෙන්නේ කියලා. මේක දැනට screenshot එකක් ගහලා තියාගන්න අමතක වෙනවා. ඊට පස්සේ තියෙන account verification එක ඔයාලා කරන්න තියෙන්නේ දැන් මෙතන කොමාරි save එකක් දාගත්තට පස්සේ යට තියෙන verify account කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාලා වැටෙනවා මේ interface එකට. මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගෙන් අහනවා do you have a tax identification number කියලා. මේක no දෙන්න. කොහොමත් no දෙන්න තියෙන එක වැඩි හිතන්න බෑ. no දෙන්න. no දීලා submit කරන්න. ඒක submit yes දුන්නොත් එහෙම ඒක තව ටිකක් දාන්න වෙනවා. ඉතින් ඒක ඉස්සරහට තව දිගට යනවා. ඒ නිසා submit දෙන්න no දීලා. ඊට පස්සේ ඔයාලා වැටෙනවා මේ document verification එක. ඒ කියන්නේ ඔයාලා මෙතනට අනිවාර්යෙන් ඔයාලගේ single identity හරි English identity හරි දාන්න ඕන. එහෙම නැත්නම් එහෙම identity දෙන්න බැරි කෙනෙක් නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලගේ license එක දාන්න පුළුවන්. හරිද? license එක දැම්මොත් අනිවාර්යෙන් පළවෙනියට තියෙන proof එකේ step 1 එකේ තියෙන එකට license එකේ ඉස්සරහා පැත්ත ෆොටෝ එකක් දාලා දෙවෙනි step එකට license එකේ දාන්න බෑ. අනිවාර්යෙන් ඔයාලගේ bill එකක් දාන්න වෙනවා. ඒ නිසා මම කියන්නේ අනිවාර්යෙන් ඔයාලගේ single identity පුළුවන් English identity හරි identity දෙනවා නම් verification එකට පළවෙනි step එකට identity ඉස්සරහා පැත්ත දීලා දෙවෙනි step එකට identity පිටිපස්ස පැත්ත දෙන්න පුළුවන්. හරිද? front එකයි back එකයි. හැබැයි license එක එක් කරන්න බෑ. ඒ නිසා identity තියෙන කෙනෙක් අනිවාර්යෙන් identity front එක සහ back side එක photo දෙකක් මෙතනට upload කරන්න අනිවාර්යෙන් photo දෙක quality එකට තියෙන්න ඕන. තනිකර identity crop වෙලා තියෙන්න බෑ. කියන්නේ වටේ frame එක පේන්න තියෙන්න ඕන. හරිද? මම add කරන්නේ මගේ identity මේ විදිහට identity add කරනවා. add කරලා යට තියෙන upload document කියලා ඒ කොළපාට බටන් එක press කරන්න. ඊට පස්සේ ඔයාලා වැටෙනවා තවත් interface එකකට. ඔයාලගේ එක යටින්නේ ඔයාලගේ හරි මේ තියෙන්නේ මෙතන තියෙන්නේ document uploaded කියලා. කියන්නේ මේක ඔයාලට mail එකකුත් එනවා. ඔයාලගේ mail එකට අනිවාර්යෙන් හොඳ වැඩ කරන mail එකක් තියෙන්න ඕන. කලින් ඔයාලට දුන්න ඉල්ලුවේ mail එක එතනට දෙන්න ඕන වැඩ කරන mail එක. ඊට පස්සේ ඔයාලගේ document upload වෙන එකයි හැම details එකම මේ mail එකට එනවා. දැන් ඔයාලගේ document upload වුණා කියලා මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් mail එකට ගිහිල්ලා බලන්න. mail එකේ අනිවාර්යෙන් තියෙනවා හරි
මේ දින මට මේල් එකක් ඇවිල්ලා තාම රිෆ්‍රෙෂ් කරලා බලමු මේල් එක අනිවාර්යෙන් එනවා හරි මේ දින document uploaded successfully ඒ කියන්නේ document upload වුණා කියලා මේල් එකක් එනවා ඊට පස්සේ කොහොමත් identity එක verification එක කරපු අයට පැය 24ක් ඇතුළත ඔයාලගේ identity verify වෙනවා ඊට පස්සේ ඒකත් මේල් එකක් එනවා ඒ මේල් එක ආවට පස්සේ මේ තියෙන තැනින් මෙතනින් යන්න පුළුවන් මේ මේල් එකක් ඇවිල්ලා තියෙනවා login member area කියලා මේක ටච් කරාට පස්සේ ඔයාලගේ මේල් එක ගහලා password එක ගහලා යන්න පුළුවන් ඒ සයිට් එක ඇතුළට ඒ සයිට් එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට පෙන්වනවා verify වෙලා කියලා දැන් බලමු හරි දැන් මගේ identity verification එක වෙලා කියලා මේල් එකක් ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ දැන් තියෙන්නේ free $30 ගන්න විදිය ඒ කියන්නේ මේ විදිහට මේල් එකක් එනවා පැය 24ක් සමහරවිට පැය 5කින් වගේ එනවා පැය 5ත් 24ත් ඇතුළත අනිවාර්යෙන් එනවා මේල් එක වෙරිෆිකේෂන් එක වෙනවා ඊට පස්සේ සයිට් එකට ගියාට පස්සේ මේ තියෙන ක්ලේම් බෝනස් කියලා මේකට යන්නේ කලින් තිබ්බ member area කියලා කලින් මේල් එකක් ඇවිල්ලා තියෙනවා ඒ මේල් එක ඒක ටච් කරලා යන්නත් පුළුවන් එහෙම නැත්නම් අර කලින් යට තියෙන description එකේ තියෙන link එකෙන් ආයෙ ගිහලා යන්නත් පුළුවන් එහෙම නැත්නම් අර උතනින් ගියාට පස්සේ මෙතන තියෙන මේ trading bonus claim your කියලා තියෙන එක claim your bonus now කියන එක ක්ලික් කරන්න කුල පාට බටන් එක ඒක ක්ලික් කරාට පස්සේ අනිවාර්යෙන් නම්බර් එකක් ගන්න වෙනවා ඔයාලගේ ඒ නම්බර් එක ළඟ තියාගන්න ඩයලොග් හරි මොබිටෙල් හරි අනිත් ඒවාටත් ඒ ඉක්මනින් කෝල් එකේ ඩයලොග් හරි මොබිටෙල් හරි නම්බර් එක විතර ඉක්මනින් ඉන්නේ ඒ නිසා නම්බර් එකක් මෙතන ගහන්න country code එක තිබ්බට බිංදුව ගහුවත් ප්‍රශ්නයක් නැහැ නැතත් ප්‍රශ්නයක් නැහැ අංක 5කින් තියෙන කෝඩ් එකක් කියනවා ඒක හොඳට අහගන්න තුන් පාරයි කියන්නේ කෝඩ් එක ඒක හොඳට කොහේ හරි ලියාගෙන ඒ කෝඩ් එක මෙතන එන්ටර් කරන්න ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලට බෝනස් තියෙනවා MetaTrader 5 කියන app එක Play Store හරි Google හරි අරගෙන මේ app එකේ මෙතන තියෙන manage account එකට යන්න ගියාට පස්සේ දකුණු පැත්තේ තියෙනවා plus ලකුණ ඒක ඔබලා find broker කියලා තියෙනවා අර කලින් ගහගත්ත screenshot එකේ තියෙනවා දැන් මේ අපි කියන්නේ MetaTrader 5 එකට broker add කරගන්න විදිය කියන්නේ trade කරන්න අවශ්‍ය platform එකට තමයි මේ login වෙන්න විදිය කියලා දෙන්නේ. හරිද? මේකේ මේ තියෙනවා යට තියෙනවා MetaTrader save කියලා. මේකේ විදිහට XM global කියලා type කරපුවාම එනවා. ඔයාලට පේනවා ඇති මෙතන යටින් මගේ history තියෙනවා search කරපු එක. ඒක touch කරාට පස්සේ login කියන තැන ඔයාලා ගහන්න ඕන කලින් තිබ්බ screenshot එකේ විදිහට මේ තියෙන්නේ මේකේ විදිහට මෙතන තියෙන ID එක තමන්ට ඇවිල්ලා තියෙන ID එක එතන ගහන්න ඕනේ කෝඩ් එක එතන ඒ විදිහට ගහලා password එකට අපි කලින් ක්‍රියේට් කරපු password එක ගහන්න ඕන ගහලා server එකට තියෙනවා මෙතන හතරක් තියෙනවා ඊට මේ හතරෙන් අපේ මට ඇවිල්ලා තියෙන MT52 කියලා මේ තියෙන ඒක අනිවාර්යෙන් ඒ විදිහට select කරන්න ඕන select කරලා login දුන්නාට පස්සේ ඔයාලා account එක log වෙනවා ඊට පස්සේ ට්‍රේඩ් කරන සම්බන්ධව වීඩියෝ එකක් මම ඊළඟට ගේන්නම්